අපි හිතමු මෙහෙම හොඳට සිහි නුවණ තියෙන කාලේ හොඳට සිල් රැකපු කෙනෙක් නම් සද්ධාවෙන් ගුණධර්ම පුරපු කෙනෙක් නම් නිතර බණ අහපු කෙනෙක් නම් හොඳට පින් දහම් කරපු කෙනෙක් භාවනාත් කරපු කෙනෙක් කියලා හිතන්න. යම් හේතුවකින් මොකක් හෝ පෙර කර්මයක් අකුසලයක් නිසා මේ මොළයට වෙච්ච හානියක් මත සිහි කල්පනාව දුර්වල වෙනවා. දැන් එයාගේ සිහිය දුර්වල වුණේ කායික රෝගයක් හෝ අනතුරක් විපතක් මත නම් එයා කරපු පින නැති වෙනවද? ඒ පින නැති වෙන්නේ නැහැ. එයා කරපු පින් දහම් රැකපු ගුණධර්ම සීලාදී ගුණධර්ම ඒවා එහෙමම පවතිනවා. විපාක දෙන්න පරිසරයක් ලැබෙනකන් ඒවා යටපත් වෙලා පවතිනවා. අපි හිතමු එවැනි කෙනෙක් හොඳට පින් දහම් කුසල් දහම් වඩපු කෙනෙක් සිහි කල්පනාව දුර්වල වෙලා මිය පරලව යනවා. දැන් එහෙම ලෙඩ වෙලා එක තැන් වෙලා කල්පනාවක් නැතුව ඔහොම ඉඳලා මැරෙනවා. අපි කවුරුත් මැරෙනවනේ. හැබැයි මතක තියාගන්න එහෙම සිහිය දුර්වල වෙලා මිය ගියා කියලා අපායෙම උපදිනව නෙමෙයි. කෙනෙකුට හිතෙන්න පුළුවන් සිහි මුලා වෙලා මැරුණොත් ඉතින් අපායේ තමයි කියලා. සිහි මුලා වෙලා මිය ගිහිල්ලා අපාය යන්නේ අකුසල් බලවත් වුණොත්. පින්වතුනි ජීවත් වෙලා ඉන්න කාලේ කෙනෙක් අකුසල ධර්ම බොහොම බලවත්ව සිදු කරලා ඒ අකුසල් බලවත්ව සිදු කරගෙන තිබුණොත් මරණාසන්න කාලේ සිහි කල්පනාව නැතුව හිටියත් අර අකුසල් බලවත් වෙනවා. එතකොට මරණාසන්න මොහොතේ කොහොම අපි ගම් මැෂින් එකකට හයි කරලා කතා කරගන්න බෑ. ඔහොම නිකන් නිින්ද ගියා වගේ සමහර ලාවට ඔහේ පණ නැතුව ඔහේ ඉඳලා මැරෙනවා. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් එයා ඉතින් කතා කරෙත් නෑ. එක තැනමයි හිටියේ. කාලයක් එක විදිහටමයි හිටියේ. ඉතින් ඒ නිසා කොහෙ ගියාද දන්නේ නැහැ කියලා හිතෙන්න පුළුවන්. එයා කරපු කියපු කර්ම බලවත් වෙන්න තියෙන ඉඩකඩ එයා පුරුදු කරපු දේ කාලයක් අකුසල් නම් පුරුදු කරේ මරණ මංචකේ අපිට පෙවුන් නැති වුණාට ඒ අකුසල ධර්මයන් බලවත් වෙනවා. දැන් මතක තියාගන්න සිහි කල්පනාව නැති වුණා කියලා කර්ම සකස් වෙන එක හිතේ සිතුවිලි වැඩ කරන එක නැති වෙනව නෙමෙයි. මේ දීර්ඝ සංසාර ගමනේන සිතුවිලි පරම්පරාවක් නිවන් දකින්න තෙක් නොසිඳී යන ගලාගෙන යන සිතුවිලි පරම්පරාවක් අපි තුල පවතිනවා. ඒකට කියනවා භවාංග චිත්ත පරම්පරාව කියලා ඔය අභිධර්මයේ විස්තර වෙනවා. මේ කයවල් අතහැර ගියාට මනුස්ස කයක් ලැබෙනවා ඒක අතහැරලා යනවා. තිරිසන් කයක් අල්ල ගන්නවා ඒක අතහරිනවා. ප්‍රේත කයක් අල්ල ගන්නවා ඒක අතහරිනවා. කොහේ ඉපදී ගියත් අර සිතුවිලි පරම්පරාව නොසිඳී දිගට ගලාගෙන යනවා. යම් තැනක ඒ විඥානයේ ඒ සිතුවිලි පරම්පරාව නිරුද්ධ වෙන්නේ උතුම් ධර්මය අවබෝධ කරලා නිවනේදී නිරුද්ධ වෙනවා. එතකොට ඒ විඥානයේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු තුල පිහිටන්නේ නැහැ. පහන් සිලක් නිවිලා ගියා වගේ රහතන් වහන්සේලා පිරිනිවන් පාද්දි බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්වුවේ පහනක් නිවිලා යනවා වගේ. තෙලුයි වැටි අවසන් වෙලා පහනක් නිවිලා ගියාට පස්සේ කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. මේ පහන් දැල්ල අන්න අතනට ගියා. අන්න ඒ දැල්ල අන්න අර පැත්තට ගියා මෙහෙට ගියා කියලා. හේතුව නැති වෙනකොට ඵලය නිරුද්ධ වෙලා පහන නිවිලා යනවා වගේ. රහතන් වහන්සේලා පිරිනිවන් පෑවට පස්සේ අන්න අර දීර්ඝ සසර ගමනේ කෙලවරක් හොයාගන්න බැරි සංසාර ගමනේ ආපු සිතුවිලි පරම්පරාව එතන තමයි නිරුද්ධ වෙන්නේ. ඒ නිසා නින්දෙන් මැරුණත් උපදිනවා. සිහි කල්පනාව නැතුව ඉඳලා මැරුණත් උපදිනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් එයාට මැරෙනකොට කල්පනාවක් තිබ්බේ නැහැ. එයාට කවුරුත් අඳුන ගන්නත් බෑ, කතා කරන්නත් බැරුව සමහරු කියන කෝමා තත්වයක හිටියේ. එහෙම කාලයක් ඉඳලා එයා නැති වුණේ. එයා දන්නේ මැෂින් එක ගලවනකොට එහෙම නැති වෙලා එක්ක මොලේ මැරිලා යා මැෂින් එකෙන් හිටියට එහෙමයි හිටියේ. ඒ කොහොම හිටියත් අර භවාංග චිත්ත පරම්පරාවට අනුව කර්මානුරූපීව උපතක් කරා යනවා. මේ කය විඥානේ අතහරිනකොට මැරුණා කියලා වෛද්‍යවරු බලලා කියන්නේ එයාගේ කය
මරණයේ බුදුහාඳුර පෙන්නන්නේ ආයුස් මාච විඥාන. මේ ශරීරයේ ආයුෂ අවසන් වෙනවා. උස්මාච මේ ශරීරයේ අල්ලගෙන තියෙන උණුසුමක් තියෙනවා තේජෝ ධාතුව. ඒක සන්තප්පන තේජෝ ධාතුව, ජීරණ තේජෝ ධාතුව, පාචක තේජෝ ධාතුව, පරිඩහන තේජෝ ධාතුව කියලා ධර්මයේ විස්තර කෙරෙනවා. ඇඟ දවන තවන උණුසුමක් තියෙනවා. දැන් බලන්න අපේ ශරීරය තුල සමහරලාට ඔබ උදේ පාන්දර හුස්ම ගන්නකොට හුස්ම හෙලනකොට නිකන් දුමක් නහයෙන් යනවා කටින් යනවා වගේ පේනවා. ඒ අර ඇඟේ තියෙන උෂ්ණය. සීත රටකට ගියාම හොඳට තේරෙනවා. සීතල පරිසරයත් එක්ක නූරෙලිය වගේ ගියාම ඔබට සමහරලාවට දැනිලා ඇති. ඊළඟට මේ ඇඟේ උණුසුම වැඩි වෙන. දැන් උණ ගත්තාම ඇඟ රත් වෙනවා. සන්තප්පන ඇඟ තවන උණුසුමක් තියෙනවා. ඇඟ දවන උණුසුමක් තියෙනවා. මේ තියෙන උණුසුම තමයි ශරීරයේ ආහාර ජීර්ණයේ සිද්ධ වෙන්නේ. අපි අමුයෙන් කෑවත් දිරවන. මේ ශරීරයේ මේ උණුසුම මරණයේදී ශරීරයෙන් බැහැර වෙනවා. ඒ කියන්නේ මැරුණාම සීතල මලමිනියක් බොහෝ වෙලාවට ශරීරයේ උණුසුම කයින් බැහැර වෙලා ගිහිල්ලා. ඊළඟට විඥාණය ආයුෂ අවසන් වෙලා උණුසුම බැහැර වෙච්ච ශරීරයක විඥානේ බැහැර වෙලා යනවා. කර්මානුරූපීව කය අතහැරලා වෙන තැනක් අල්ල ගන්න. හැබැයි මේ කය අතහැරෙනකොටම ඒ චුත වෙන අවසාන අර සිතුවිලි පරම්පරාවේ චිත්තේ චුතිසිත ශරීරයෙන් චුත වෙලා යනකොටම ඊළඟ චිත්තක්ෂණයේදී ප්‍රතිසන්දි චිත්තයක් කොහේ හරි අට ගන්නවා කර්මානුරූපී. එතන ඉඳන් ආය අර සිතුවිලි පරම්පරාව දිගට ගලාගෙන නොසිඳී යනවා. එතන අතහරින තෙක්ම. එතකොට පින්වතුනි අපි කතා කරේ පින් කරගත්ත කෙනෙක්. හොඳට බණ අහපු කෙනෙක්. දන් දීපු කෙනෙක්, කුසල් වඩපු කෙනෙක්. හදිස්සියේ හරි සිහිමුලා වෙලා මැරුණොත් ඒ කෙනා කොයි වගේ උපතක් ලබයිද? මේකට ඊටාම වැදගත් බොහොම ලස්සන දේශනාවක් තියෙනවා අපේ ජීවිතයේ තුල අපි හොඳට අහලා මතක තියාගෙන දරාගෙන ජීවිත කාලෙම ගලපාගත යුතු දේශනාව. ඒ තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් සිහිමුලා වෙලා මැරුණට පස්සේ ඒ කෙනා උපත කරා යන ආකාරය ගැන දේශනා කරපු සෝතානුදත කියන සූත්‍රය. මේක අංගුත්තර නිකායට අයිති දේශනාවක් සෝතානුදත සූත්‍රය. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ පුද්ගලයෝ 4 දෙනෙක් ගැන අපිට විස්තර කරනවා. ඒ තමයි ඔන්න පළවෙනි පුද්ගලයා. බුදුහාඳුරු දේශනා කරන මහණෙනි කෙනෙක් ඉන්නවා. එයා හොඳට බණ අහනවා සුතා. ඇසූ ධර්මයේ ධාරණය කරගන්නවා දතා. ඒ ධර්මයේ වචනෙන් පුරුදු කරනවා වචසා පරිචිත වචනෙන් පුරුදු කරන. ඊළඟට මනසානුපෙක්කිතා නුවණින් විමසනවා. යෝනිසෝ මනසිකාරය දෙනවා. දැන් හොඳට බණ අහනවා. ඒ ඇසූ ධර්මයේ ධාරණය කරගන්නවා. වචනෙන් පවා පුරුදු කරනවා. නුවණින් විමසනවා. එතකොට මේ විදිහට සුතා දතා වචසා පරිචිතා මනසානුපෙක්කිතා ඒ ධර්මයේ තමා තුලින් අවබෝධ කරගන්න වීරිය වඩන. මෙහෙම ධර්මයේ පුරුදු කරගෙන ඉන්නකොට යම් හේතුවකින් අන්න බුදුහාඳුරු පෙන්නනවා යම් හේතුවකින් සිහිමුලා වෙලා එයා මිය යනවා. අන්නේ හේතුව අර වගේ අනතුරක් රෝගයක් මොලේට වෙච්ච හානියක් මොකක් හරි දෙයක් වෙන්න පුළුවන්. එයා දුස්සීලකමක් නෙමෙයි. එයා හොඳ සිල්වත් කෙනෙක්. හොඳට බණ අහපු කෙනෙක්. ධර්ම අවබෝධයට වීරිය වඩපු කෙනෙක්. ධර්මයේ දියුණු කරන්න උත්සාහ ගත්ත කෙනෙක්. හැබැයි යම් හේතුවකින් සිහිමුලා වෙලා මැරෙනවා. එහෙම මැරුණට පස්සේ ඔන්න බුදුහාඳුරු පෙන්වනවා මහණෙනියා අන්‍යතර දේවනිකායක උපදිනවා. ඒ දේවනිකායක උපදින්නේ යා ජීවත් වෙලා සිහියෙන් ඉන්න කාලේ හොඳට බණ අහපු නිසා. හොඳට පින් කරපු නිසා. හොඳට සීල් රැක්කා ගුණධර්ම පිරුවා. ඒ පිනෙන් තමයි ඇදිලා යන්නේ. එයා සුගතියක උපදිනවා. එයා කොහේ හෝ දේවනික. එතන අන්‍යතර දේවනිකායක කියලා කියන්නේ එයාට හිත පිහිටෝල මං අසවල් තැන උපදිනවා කියලා හිත පිහිටෝල උපදින්න සිහිය නැහැ. මොකද මරණාසන්න කාලේ යම් හේතුවකින් සිහිමුලා වෙලා හිටපු නිසා. එයා පිනෙන් ඇදිලා යන්නේ. පිනට අනුව ඇදිලා යන්නේ. එයා කොහේ හෝ දේවනිකායක පිනට අනුව සමහර වෙලාවට අල්පේ ශාක්‍ය දෙවියන් අතර වෙන්න පුළුවන්. එයාගේ පිනේ ප්‍රමාණයට අනුව එක්ක බූමාටු දෙවියන් අතර වෙන්න පුළුවන්. එයා ගොඩක් පින බලවත් කෙනෙක් නම් එයා
මරණාසන්න මොහොතේ ජීවත් වෙලා ඉන්න කොට කරපු ලොකු බලවත් පිනක් නම් මහේශාක්‍ය බොහෝම බල ඇති දෙවියන් අතර වෙන්න පුළුවන්. චාතු මහරජික දෙවියන් අතර වෙන්න පුළුවන්. තාවතිංස දෙවියන් අතර වෙන්න පුළුවන්. යාම තුසිත නිම්මාන රති පරිනිම්මිත වසවර්ති ඒ පිනේ ප්‍රමාණයට ඉහළ දිව්‍යතල සැප සම්පත් වල ප්‍රමාණය වෙනස්කම් තියෙනවා. එතකොට කොහේ හෝ අන්‍යතර දේවනිකායක උපදිනවා. දැන් එයා දිව්‍ය ලෝකේ ඉපදෙනකොට පෙර මතකේ යාට එන්නේ නැහැ. ඉපදිච්ච ගමන් එන්නේ නැහැ. මං කොහේ ඉඳන්ද ආවේ? පෙර මං කොහෙද හිටියේ? මොන වගේ පින් දහම්ද කරේ? කොහොමද මං මැරුණේ? ඒව මතක නැහැ. ඇයි මරණාසන්න කාලේ සිහි කල්පනාව නැතුව මිය ගිය නිසා. බුදුරජාණන් වහන්සේ පෙන්වන මහණෙනි මේ දේවතාව දිව්‍ය නිකායක ඉපදිලා දෙවි කෙනෙක් හැටියට සිහිය තියෙනවා. එයා අර දිව්‍ය සැප සම්පත් දෙවිවරු තමන්ගේ දිව්‍ය විමාන දිව්‍ය පිරිසත් එක්ක පංචකාම සැප සම්පත් විඳින්මින් කාලයක් ඉන්නවා. ඔහොම කාලයක් ඉන්නකොට ටික ආවර්ජණය වෙන්න පටන් ගන්නවා. තනියෙන් මතක් වෙන්න පටන් ගන්නවා අර පෙර මතකේ. තනියෙන් මතක් වෙන කාලයක් යනකොට මතක් වෙනවා මං ඉස්සර මනුස්ස ලෝකෙ හිටියා නේද? මං ඉස්සර මේ වගේ බණ අහලා තියෙනව නේද? මම මේ වගේ පින්කම් කරගත්ත කෙනෙක් නේ. මම මේ වගේ ගුණධර්ම පිරුවා මට ටික මතක් වෙනවනේ කියලා අන්න කාලයක් යනකොට අර දේවතාවට පෙර මනුස්ස ලෝකේ කරපු පින්කම් ටික මතක් වෙලා ආවර්ජණය වෙලා සිහි වෙලා එනවා කියන්නේ. ඒවා මතක් වෙලා ආවර්ජණය වුණාට පස්සේ එයා දිව්‍ය කාමයන් ඔස්සේ නොමග යන්නේ මුසපත් වෙලා පාර වරද්ද ගන්නෑ. එයා ධර්මී පැත්තට හැරෙනවා. දෙව්ලොව ඉඳනුත් තව තවත් පින් කුසල් වඩන්න පටන් ගන්නවා. එයා ධර්මාවබෝධී පැත්තටම යනවා. කල්යාණ මිත්‍ර මාර්ගඵලලාභී දෙවි දේවතාවරු එක්ක එකතු වෙලා නිවන පැත්තට යොමු වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඒ නිසා මනුස්ස ලෝකේ බණ අහපු සද්ධාවෙන් බණ අහපු ධර්මයේ මතක තියාගත්ත ධාරණය කරගත්ත වචනෙන් පුරුදු කරගත්ත නුවණින් විමසපු කෙනාට දෙව්ලොව උපන්නත් රැකවරණයක්මයි කිය. එයාට ඒ ධර්මයේ පිහිටක්මයි. සිහිමුලා වෙලා මැරුණත් ඒ ධර්මය යාට පිහිට වෙනවාමයි. අන්න පළවෙනි පුද්ගලයා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ සෝතානු දත කියන සූත්‍රයේ තවත් පුද්ගලයෙක් ගැන පෙන්නලා දෙනවා. දෙවනි කෙනා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ දෙවනි කෙනාට තනියෙන් දැන් අර කලින් කෙනාට කාලයක් යනකොට තනියෙන් මතක් වුණා. මේ කෙනාට තනියෙන් මතක් වෙන ඒ හැකියාව කොහොමත් නැහැ. එයත් බුදුහාඳුරු පෙන්වන අර වගේම මනුස්ස ලෝකේ ඉන්න කාලේ හොඳට බණ අහපු කෙනෙක් සුතා. ඇසූ ධර්මයේ ධාරණය කරගත්ත කෙනෙක් දතා. ධර්මයේ වචනෙන් පුරුදු කරගත්ත කෙනෙක් වචසා පරිචිතා. නිතර නුවණින් විමසපු කෙනෙක් මනසානුපෙක්කිතා. මේ ධර්මයේ තමා තුළින් අවබෝධ කරගන්න ලොකු උත්සාහයක් ගත්ත කෙනෙක්. එතකොට මෙහෙම කාලයක් ධර්මයේ දියුණු කරගෙන කාලයක් යනකොට යම් හේතුවක ඔන්න මොකක් හෝ අනතුරක් විපතක් අපි ගමු යා තරහකාරයෙක් ඔලුවට ගැහුවා කියලා හරි පොල්ලකින් හරි එහෙම වෙන්න පුළුවන්. කාටත් වෙන්න පුළුවන්. දැන් ඔබ අහලා ඇති සාරිපුත්ත හාමුදුරුවෝ මේ බුද්ධ ශාසනයේ ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍රයි ධර්ම සේනාධිපතින් වහන්සේ. උන්වහන්සේ දවසක් පාරේ යනකොට පාරයිනේ ඉන්න මිනිස්සෙකුට හිතෙනවා ඉවසීම ඔය ශ්‍රමණයන් වහන්සේ මහා ඉවසීමක් තියෙන කෙනෙක් කියලා මිනිස්සු කතා වෙනවා. උන්වහන්සේගේ ඉවසීම මම බලන්නම්කෝ දෑත බදලා එකක් දුන්නොත් බලන්න බැරිය ඉවසීම කියලා සාරිපුත්ත හාමුදුරන්ගේ පස්සෙන් ගිහිල්ලා දෑත බදලා කොන්දට වේගෙන් පහරක් ගහනවා. සාරිපුත්ත හාමුදුරුවෝ පියවර කීපයක් ඉදිරියට වීසි වෙලා යනවා මේ පාරේ වේගයත් එක්ක. හැබැයි උන්වහන්සේ නෙමෙයි හැරිලවත් බලන්නේ කවුද මට ගැහුවේ කියලා හැරිලවත් බලන්නේ. එහෙම උන්වහන්සේ ඉදිරියට වඩිනවා. එතකොට සමහර වෙලාවට හතුරු තරහකාරයෝ අනතුරු පෙර කර්ම විපාක මොන තරම් ගුණ යහපත් කෙනෙකුට වුණත් අග්‍ර ශ්‍රාවකෙක් වුණත් 80 මහා ශ්‍රාවකෙක් වුණත් මොන තරම් ගුණ යහපත් කෙනෙක් වුණත් ජීවිතේ පිංගතුණු ඔය වගේ කරදර බාධා වෙන්න පුළුවන්. දැන් සාරිපුත්ත හාමුදුරුවම ධර්මයේ සඳහන් වෙනවා දවසක් මුගලන් හාමුදුරුවෝයි සාරිපුත්ත හාමුදුරුවෝ පොයේ දවසක්.
හොඳට හඳ එළිය තියෙන දවසක්. උන්වහන්සේලා දෙනම එදා නාලා පැම් පහසු වෙලා කෙස් රැවුල් හිස මුඩු කරලා සාරිපුත්ත හාමුදුරුවෝ බොහොම ලස්සන ශරීරයක් ඇති උන්වහන්සේ රත්තරම් පාට හමක් තිබිච්ච පෙනුමක් තිබිච්ච කෙනෙක්. දැන් හඳ එළියට උන්වහන්සේගේ හිස දිලිසෙනවා. රාත්‍රී කාලේ හඳ එළිය වැටලා උන්වහන්සේ පැම් පහසු වෙලා කෙස් රැවුල් ඉවත් කළා හිස මුඩු කරලා එදා භාවනා කරනවා. මුගලන් හාමුදුරුවෝ ඒ අසල ගහක් යට භාවනා කරනවා. එතනින් යනවා යක්කු දෙන්නේ. මේ පව්කාර යක්කු දෙන්නේ කහසින් යනවා. එක යක්ෂයෙක් සාරිපුත්ත හාමුදුරන්ගේ හිස දිහා දැකලා කියනවා අන්න බලන්නකෝ. අර ශ්‍රමණයන් වහන්සේගේ හිස හඳ එළියට දිලිසෙනවා. දෙමුද පාරක් කියව. අනිත් යක්ෂයා කීවා නෑ නෑ අපි යන ගමන යන් නිකන් අමාරු වැටෙන්න ඕනේ නෑ. ওই ශ්‍රමණය ඔහොම හිටියට මහා ගුණවන්ත කෙනෙක්. බලන්න මේ යක්ෂයන්ගේ හැටි ඒ කියද්දිත් අනිත් යකා කියනවා නෑ ගහලම යන් කීවා. දෙවනි වතාවෙත් කිව්ව නෑ නෑ එපා අපි යන ගමන යම් මොකටද මේ අහක යන ප්‍රශ්න දාගන්නේ. උන්වහන්සේ බොහොම ගුණයහපත් කෙනෙක්. අපි යන් කීවා. පොඩ්ඩක් ඉන්නකෝ මං ගහලම එන්නම් කියලා වේගෙන් අහසට පැන නැගලා පහළට ඇවිල්ලා සාරිපුත්ත හාමුදුරන්ගේ හිසට පාරක් එල්ල කරනවා. හැබැයි සාරිපුත්ත මහරහතන් වහන්සේ සමාපත්තියෙන් භාවනාවෙන් හිටිය නිසා උන්වහන්සේට ඒක ලොකු වේදනාවක් හිසට ලොකු පහරක් හැටියට දැනුන්නේ නැහැ. හැබැයි ඒ වෙලාවේ ඒ පහර ගහනවා සමගම ඒ යක්ෂයා යක්ෂ ආත්මෙන් චුත වෙලා මහා නිරේට වැටුණා කියන. දැන් ඔබ හිතන්න සාරිපුත්ත හාමුදුරුවෝ වගේ කෙනෙකුටත් බය නැතුව අත උස්සලා ගහන්න තරම් මේ යක්ෂයා ඒ තරම් පාපී පුද්ගලෙක්. අපාය ගිය එක වෙනම දෙයක්. නමුත් බය නැතුව ගැහුවනේ. ඒ නිසා පින්වතුනි ඒක තමයි ලෝකේ ස්වභාවය. සීලයට ගරු නොකරන තුනුරුවන්ට ගරු නොකරන පිනට කුසලයට ගරු නොකරන ආර්යයන් වහන්සේලාට ගරු නොකරන යක්කු අමනුෂ්‍ය මේ ලෝකේ ඉන්නවා. ඒ වගේම මිනිස්සු අතරත් ඉන්නවා. හතුරෝ තරහකාරයෝ ඉරිසියාකර කාගෙන් හරි අනතුරක් විපතක් ජීවිතේ කොයි වෙලාවක හරි කැරකිලා ඉන්න පුළුවන්. ඒ නිසා අපි සිල්වත් නිසා අපිට එහෙම වෙන්නේ නැහැ කියලා හිතන්න එපා. ඒ තරම් ගුණ ඇති මහා උත්තමයන් වහන්සේලාටත් එවැනි කරදර බාධා මේ ලෝකේ ජීවත් වෙද්දී ඇති වුණා. දැන් පින්වතුනි සෝතානුදත සූත්‍රයේ ඔන්න බුදුහාඳුරු දේශනා කරන මහණෙනි තව පුද්ගලයෙක් ඉන්නවා. සුතාය හොඳට බණ අහනවා. දතා ඒ අහන ධර්මයේ ධාරණය කරගන්නවා. වචසා ಪರಿචිත වචනින් පුරුදු කරනවා. මනසානුපෙක්කිත නුවණින් විමසනවා. භාවනා කරගෙන ඉන්නකොට යම් හේතුවකින් සිහි මුලා වෙලා මැරෙනවා. ඔන්න දෙවෙනි පුද්ගලයා. ඒතර කලින් කෙනා වගේමයි සිහි මුලා වෙලා කාලයක් ඉඳලා මැරෙනවා. නමුත් ජීවත් වෙලා ඉන්නකොට කරපු පින බලවත් නිසා පිනෙන් අන්‍යතර දේවනිකායක කොහේ හරි ඇදිලා උපදින. දැන් යාට අර කලින් කෙනා පළවෙනි කෙනා ගැන අපි කතා කරේ කාලයක් යනකොට යාට තනියම සිහි වුණා. ටික ටික තනියම මතක් වුණා. මෙයාට තනියම මතක් වෙන්නේ නැහැ. එයාට ඇහෙනවා රහතන් වහන්සේලා දෙව්ලොවට වැඩම කරලා දෙවියන්ට බණ කියනවා අහන්න ලැබෙනවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ කාලේ මුගලන් හාමුදුරුවෝ නිතර දිව්‍ය ලෝකෙට වැඩම කරලා දෙවියන්ට බණ කිව්වා. දෙවියන්ගේ විස්තර අහගෙන ඇවිල්ලා මිනිස්සුන්ටත් ඒ විස්තර දිව්‍ය ලෝක විස්තර කියමින් උන්වහන්සේ දහම් දෙසුවා. බොහෝ 이르දි බල සම්පන්න රහතන් වහන්සේලා දෙව්ලොවට වැඩියා දෙවියන්ට දහම් දෙසන්. එතකොට ඒ වගේ රහතන් වහන්සේ නමක් දිව්‍ය ලෝකෙට වැඩම කළ දෙවියන්ට බණ කියනවා ඇහෙනවා. ඒ බණ ඇහෙනකොටම මතක් වෙනවා මේ කියන දේවල් මං කවදා හරි අහලා තියෙනවා. ඔය කියන බණ පද නම් මං කවදා හරි අහලා තියෙනවා මට මතක් වෙනවා කියලා මතක් වෙනවා. මං ඉස්සර මේ ධර්මයේ ඇහුවනේ. මම මේ ධර්මයේ පුරුදු කරානේ. පෙර මම මනුස්ස ලෝකෙදි මේ බණ අහලා තියෙනවනේ කියලා අර පෙර මනුස්ස ලෝකේ බණ අහපු මේ පුරුද්ද මතක් වෙලා එනවා. ඒක බුදුහාමුදුර උපමාවකට කියනවා මහණෙනි මහා වනාන්තරයක ඇවිදගෙන යන කෙනෙක් කැලේක තනි වෙලා අතරමං වෙනවා. පාරක් හොය හොය කැලේ යනකොට ඈතින් බෙර ගහන හඬක් ඇහෙනවා. ඈතින් බෙර හඬ ඇහෙනකොටම
බෙරහඬ අඳුනන කෙනාට මතක් වෙනවා අන්න මං අහලා තියෙන හඬ. ඔය බෙරහඬ නම් ඔය නම් ගමකින් ඇහෙන්නේ. ඔය නම් මං අහලා තියෙන හඬක්. ඔය නම් බෙරහඬක් කියලා එයා ඒ බෙරහඬ ඔස්සේ යනවා. බුදුරජාණන් වහන්සේ වදාලා කැලේ අතරමං වෙච්ච කෙනෙක් බෙරහඬ අඳුනගන්නේ යම්සේද ඒ වගේ තමයි කීවා. සිහි කල්පනාව දුර්වල වෙලා මැරුණත් ජීවත් වෙලා ඉන්න කාලේ හොඳට බණ අහලා ධර්මයේ විමසලා පුරුදු කරගත්ත කෙනෙක් නම් දිව්‍ය ලෝකේ ඉපදිලා ඒ පෙර මතකයේ නැතුව දිව්‍ය සැප සම්පත් විඳ විඳ හිටියත් රහතන් වහන්සේලා දේශනා කරන ධර්මය දෙවියන්ට කියන දේශනා ඇහෙනකොටම ඒ රහතුන්ගේ ධර්මය ඇහෙනකොටම මතක් වෙනවා කිය. පෙර මතකේ මතුවලා එනවා. එතකොට මේ මතකේ ආවට පස්සේ එයා ආපහු දිව්‍ය කාමයන්ට මුසපත් වෙලා නොමග යන්නේ. ආපහු අපාය පැත්තට වැටෙන මගට යොමු වෙන්නේ. එයා ධර්මයේ කරාම යනවා. කල්යාණ මිත්‍ර ඇසුරටම යනවා. පින් කුසල් වඩාගෙන එතනින් නිවනටම යොමු වෙනවා. එයාට රැකවරණයක්මයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඔන්න දැන් අපි දෙන්නෙක් ගැන කතා කරා. සිහි මුලා වෙලා මැරුණත් අන්‍යතර දේවනිකායක ඉපදිලා ධර්මයේ පැත්තට යන පුද්ගලයෝ දෙන්නේ. තුන්වෙනි කෙනා ඒකෙනත් බුදුරජාණන් වහන්සේ වදාලා ජීවත් වෙලා ඉන්නකොට හොඳට බණ අහපු කෙනෙක් සුතා. ඇසූ ධර්මයේ ධාරණය කරගත්ත කෙනෙක්. හොඳට ධර්මයේ මතක තියාගත්තා. වචසා පරිචිතා නිතර වචනෙන් පුරුදු. එතන වචසා පරිචිතා ගැන අපි සජ්ජායනා කර කර පුරුදු පිරිත් කියන්නේ. ඒ වගේ මේ ධර්මය වචනෙන් පුරුදු කළ යුතු දෙයක්. සජ්ජායනා කරනකොට අර්ථ විමසමින් කරන සජ්ජායනාව නිවන් දොරටුවක් පින්වතුනි. මේ ධර්මය අවබෝධ වෙන විමුක්තායතන අතර අර්ථ විමසමින් කරන සජ්ජායනයේ නිවන් දොරටුවක්. ධර්ම අවබෝධයට තියෙන මාර්ගය. ඒ නිසා අර්ථය විමසමින් සජ්ජායනා කරන්න. සජ්ජායන අපි විදර්ශනා භාවනාවේදී වේවා. මේ ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, දිව අනිත්‍යයි, කය අනිත්‍යයි, මනස සජ්ජායනා කරන්න. ඒක කියා විමසනවා. දැන් අපි ඇස් පියාගෙන අනිත්‍යයි අනිත්‍යයි කියලා හිතෙන් කියන එකත් එක කරගෙන ඒකත් භාවනාවක් හැටියට වැඩෙනවා තමයි. හැබැයි සජ්ජායනයයි අර්ථ විමසමින් සජ්ජායනා කිරීම හඬනගා වචනෙන් සජ්ජායනා කිරීමත් ධර්මයේ වැඩෙන නිවන් දොරටුව ධර්මාවබෝධයට මඟ සකස් වෙන එක. එතකොට කෙනෙක් බණ අහනවා අහන ධර්මයේ මතක තියාගන්නවා. මේ මතක තියාගත්ත ධර්මයේ වචනින් පුරුදු කරනවා. මනසානුපෙක්කිත නුවණිනුත් විමසනවා. යෝනිසෝ මනසිකාරය දෙනවා. තමන්ට ගලප තමා තුලින් බලනවා. ඒකයි කියන්නේ යෝනිසෝ මනසිකාරය දෙනවා. ඔහොම භාවනා කර කර ධර්මයේ ගලප ගුණ පුරාගෙන ඉන්න අතරේ ඔන්න යම් හේතුවකින් සිහි මුලා වෙලා මැරෙනවා. මොකක් හරි විපතක් වෙනවා යාට. හිසට වෙච්ච අනතුරක් වෙන්න පුළුවන්, ස්නායු ආබාධයක් වෙන්න පුළුවන්, යම් කිසි ලෙඩක් රෝගයක් මොකක් හරි හේතුවකින් සිහි කල්පනාව නැති වෙනවා. අපි ගමු ඔපරේෂන් එකක් කරන්න වෙනවා. මොලේ මොකක් හරි නහරක් පුපුරලා. සිහි කල්පනාව නැති වෙනවා. දැන් එහෙම නැතුව කාලයක් ඉඳලා එයා ඒ ලෙඩෙන්ම මැරෙනවා. සිහිය නැතුවම ඉඳලා මැරුණා කියලා හිතන්න. හැබැයි ජීවත් වෙලා ඉන්නකොට බණ අහපු, පින් කරපු, හොඳට ධර්මයේ විමසපු, ධර්මාවබෝධයට කුසල් වඩපු කෙනෙක්. ඒ කුසලෙන් එයා අන්‍යතර දේවනිකායක උපදිනවා. දැන් අපි කතා කරා පුද්ගලයෝ දෙන්නෙක් ගැන කලින්. එහෙම දිව්‍ය ලෝකේ ඉපදිලා කාලයක් යනකොට තනියෙන් මතක් වෙන කෙනෙක් ගැන අපි මුලින් කතා කරා. ඊළඟ කෙනා කාලයක් දිව්‍ය ලෝකේ එහෙම ඉන්නකොට රහතන් වහන්සේලා දෙවියන්ට කියන හෝ රහතන් වහන්සේලා දේශනා කරන ධර්මය ඇහෙනවා. එතකොට මතක් වෙනවා. මේ තුන්වෙනි කෙනා ගැන බුදුහාඳුරු පෙන්වන්නේ එයාට දෙවියන් ධර්ම සාකච්ඡා කරන අහන්න ලැබෙනවා. පින්වතුනි දෙවියන් අතරත් මාර්ගඵලලාභී දෙවිවරු බොහෝ ඉන්නවා. දැන් ඔබ අහලා ඇති ධම්මචක්ක දේශනාව ධම්සප්පවතුන් සූත්‍රය. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම දේශනාව. මේ දේශනාව අහලා 18 කෝටියක් දෙවියන් මාර්ගඵල ලැබුවා කියලා සඳහන් වෙනවා. ඒතකොට මනුස්ස ලෝකෙන් කොණ්ණඤ්ඤ ස්වාමින් වහන්සේ පමණයි පළවෙනි දවසේ ධම්මචක්ක දේශනාව අහලා සෝවාන් වෙන්නේ. දෙවියන් අතරින් 18 කෝටියක් මාර්ගඵල ලබනවා මේ දේශනාව අහලා. එහෙමනම් මේ දෙවිවරු අදටත් දිව්‍ය තලවල වැඩ ඉන්නවා.
ඊළඟට බුද්ධ දේශනා බොහෝමයක දැන් අපි දන්න දෙවිවරු සක්‍ර දෙවියෝ සෝවාන් වෙච්ච කෙනෙක්. අනාථපිණ්ඩික සිටුතුමා මිය ගිහිල්ලා අනාථපිණ්ඩික දෙවියන් හැටියට ඉපදුණා. ඒක දේශනාවේ තියෙනවා. විසාකාව සෝවාන් වෙච්ච කෙනෙක්. නිම්මාන රති දෙවියන් අතර උපන්නා කියලා දේශනාවල සඳහන් වෙනවා. බිම්බිසාර රජුරු කොච්චර වද දීලා මැරුවත් ජනවසබ කියලා දෙවියෙක් වෙලා පහළ වුණා. එහෙමනම් දිව්‍ය ලෝකවල මාර්ගඵල ලැබපු දෙවිවරු ඉන්නවා. ඒ දෙවිවරු එකතු වෙලා ධර්ම සාකච්ඡා කරනවා. එතකොට එහෙම ධර්මයේ සාකච්ඡා කරනවා දෙවියන් ධර්ම සාකච්ඡා කරනවා අහන්න ලැබෙනවා මේ කෙනාට. ඇහෙනකොටම පෙර මතකේ මතක් වෙනවා. මේ සාකච්ඡා කරන මේ කියන දේවල් නම් මං කවදා හරි අහලා තියෙනවා. මට කවදා හරි මතකයිනේ මේ කියන දේවල්. මම මනුස්ස ලෝකේ කලින් හිටියානේ. මම මේ වගේම ධර්මයේ පුරුදු කරානේ. ඔය කියන ධර්මයේනේ මං ඒ කාලේ පුරුදු කරේ කියලා අර දෙවියන් ධර්ම සාකච්ඡා කරනවා ඇහෙනකොටම පෙර මතකේ මතුවෙලා ඒව ආවර්ජනීය වෙලා එනවා. බුදුහාඳුරෝ ඒකටත් උපමාවක් පෙන්වුවා. මහණෙනි මහ වනාන්තරයක අතරමං වෙලා පාරක් හොය යන කෙනෙකුට ඈතින් සක් පිඹින හඬක් ඇහෙනවා. කලින් කිව්වේ බෙර හඬක්නේ දෙවෙනි කෙනාට. තුන්වෙනි කෙනාට බුදුහාඳුර උපමාවට පෙන්වන්නේ ඈතින් හක් ගෙඩියක් පිඹිනවා. සක් පිඹින හඬක්. එතකොට මේ සක් පිඹින හඬ අහලා තියෙන කෙනාට ඒ හඬ ඇහෙනකොට මොකෙක් හරි සතෙක්වත්ද කියලා හිතෙන්නේ නැහැ. මහ භයානක සතෙක් කෑ ගහනවා මම දුවනවා කියලා කැලේට ආයි දුවන්නේ. එයාට අර හක් පිඹින හඬ සක් පිඹින හඬ ඇහෙනකොටම එයාට මතක් වෙනවා මේනම් මං අහලා පුරුදු හඬක්. ඔයනම් ගමකින් ඇහෙන්නේ. ඔයනම් කවුරු හරි සක් පිඹිනවා. ඒ හඬ ඇහෙනකොටම අඳුන ගන්නවා වගේ බුදුරජාන් වහන්සේ වදාලා මහණෙනි මනුස්ස ලෝකේ ධර්මයේ හොඳට පුරුදු කරගත්ත කෙනෙක් සිහි මුලා වෙලා යම් හේතුවකින් මැරුණත් අන්‍යතර දෙවියන් අතර ඉපදිලා දෙවියන් ධර්ම සාකච්ඡා කරන ඇහෙනකොට ඈතින් හක් පිමින හඬක් කැලේ කතරමං වෙච්ච කෙනෙකුට ඇහිලා අඳුන ගන්නවා වගේ අර පෙර මතකයේ ඇවිල්ලා ඒ ධර්මයේ පෙර පුරුදු කරපු මතකයන් මතුවෙලා එයා ඒ ධර්ම සාකච්ඡා කරන කල්යාණ මිත්‍ර දෙවියන් එක්කම එකතු වෙලා නිවන් මඟ පැත්තට යනවා. අපාය පැත්තට යොමු වෙන්නේ නැහැ. එයා ධර්මාවබෝධي පැත්තටම හැරිලා ඉස්සරහට යනවා. බලන්න එයාට රැකවරණයක් හැදෙන හැටි. එහෙමනම් මතක තියාගන්න මේ පුද්ගලයෝ තුන් දෙනාගෙන්ම බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවේ මනුස්ස ලෝකෙදි බණහන එකේ වටිනාකම. මේ ධර්මයේ පුරුදු කරන එකේ වටිනාකම. ධර්මයේ නුවණින් විමසීමේ වටිනාකම. යම් හේතුවකින් සිහිමුලා වෙලා මැරුණත් එයාට රැකවරණයක්මයි. ඊළඟට පින්වතුනි මේ සෝතානුදත සූත්‍රයේ 4 වෙනි පුද්ගලයෙක් ගැනත් විස්තර වෙනවා. ඒ ගැන විස්තර වෙන්නේ අර කලින් පුද්ගලයෝ වගේමයි. බුදුහාඳුර දේශනා කරන මහණෙනි තවත් කෙනෙක් ගැන දේශනා කරනවා. ඒ තමයි යත් මනුස්ස ලෝකෙදී හොඳට බණ අහපු කෙනෙක් සුතා. අහපු ධර්මයේ ධාරණය කරගත්ත කෙනෙක් දතා. ඒ ධර්මයේ වචනෙන් පුරුදු කරගත්ත කෙනෙක් වචසා පරිචිතා. ඒ ධර්මයේ නුවණින් විමසපු කෙනෙක් මනසානුපෙක්කිතා. කොහොම හරි මම මේ ධර්මය අවබෝධ කරනවා කියලා ධර්මයේ විමසගෙන වීරිය වඩාගෙන උත්සාහයක් ගත්ත කෙනෙක්. හැබැයි යම් හේතුවකින් සිහි මුලා වෙලා යා මැරෙනවා. අර කලින් අය වගේම අපි ගමු මොලේට වෙච්ච හානියක්, ලෙඩක්, අසනීපයක් මොකක් හරි දෙයකින් සිහි කල්පනාව නැතුව එයා කාලයක් ඉඳලා මැරෙනවා. එහෙම මැරුණට එයා ජීවත් වෙලා ඉන්න කාලේ බණ අහපු ධර්මයේ පුරුදු කරපු හොඳට පින් කරපු කුසල් වඩපු කෙනෙක්. ඒ පිනෙන් කුසලෙන් එයා අන්‍යතර දේවනිකායක උපදිනවා. කොහේ හෝ පිනට අනුව දිව්‍ය තලයකට ඇදිලා යනවා. දැන් පළවෙනි කෙනා ආයි මතක් කරගන්න මුලින්ම කෙනෙක් ගැන බුදුහාමුදුර දේශනා කරා ඒ කෙනාට කාලයක් යනකොට දිව්‍ය ලෝකේ Tamanට තනියම ටික ටික මතක් වෙනවා පෙර ධර්මයේ පුරුදු කරපු පුරුදු. දෙවනි කෙනා ගැන බුදුහාඳුරු දේශනා ක්‍රියාට රහතන් වහන්සේලා බණ කියනවා ඇහෙනකොට මතක් වෙනවා මනුස්ස ලෝකේ ධර්මයේ පුරුදු කරපු හැටි. තුන්වෙනි කෙනා ගැන බුදුහාඳුරු දේශනා කරන්නේ එයාට දෙවියන් ධර්ම සාකච්ඡා කරනවා ඇහෙනකොට මතක් වෙනවා. මේ පෙර මනුස්ස ලෝකේ මම මේ ධර්මයේ පුරුදු කරානේ කියලා ඒක මතක් වෙලා එනවා. හතරවෙනි කෙනා ගැන බුදුහාඳුරු දේශනා කරන්නේ මහණෙනි එයා දිව්‍ය ලෝකේ ඉපදිලා අර දිව්‍ය කාමයන් සැප සම්පත් වලට මුසපත් වෙලා ඔහොම ඉන්නවා. පෙර මතකේ තාම එන්නේ නැහැ.
එහෙම ඉන්නකොට එයා එක්ක එකට භාවනා කරපු manuss ලෝකෙදි ධර්මයේ පුරුදු කරපු එකට පින්කම් කරපු තමන්ට කලින් මිය ගිහිල්ලා දිව්‍ය ලෝකෙ ඉපදිච්ච කල්යාණ මිත්‍ර දෙවිවරු ඉන්නවා. සමහර ලාවට ඒ ජීවිතේ කල්යාණ මිත්‍රයෙක් නොවේ පෙර ජීවිතේ කෙනෙක් වෙන්න පුළුවන්. පෙර බුද්ධ ශාසනයක හරි පෙර තමන්ගේ සංසාරික ඥාතිකන් තියෙන පෙර එකට භාවනා කරපු සසර පුරුදු තියෙන කෙනෙක්. එයා පෙර දිව්‍ය ලෝකේ ඉපදිලා එයා බලනවා අපි එකට භාවනා කරපු අය දැන් කොහෙද ඉන්නේ? මගේ යාළුවෝ කොහෙද ඉන්නේ? මාත් එකට භාවනා වඩපු අය දැන් කොහෙද ඉන්නේ කියලා බලනවා. බලනකොට දකින්නවා එකට පින්කම් කරපු, එකට භාවනා කරපු, එකට ගුණධර්ම පුරපු මේ කල්යාණ මිත්‍රේ දෙවියන් අතර ඉපදිලා දිව්‍ය ලෝකෙම ඉපදිලා. හැබැයි එයා විනෝද වෙනවා, සතුටු වෙනවා, දිව්‍ය කාමයන් එක්ක සතුටු වෙවි, ප්‍රමාද වෙවි ඉන්නවා. එතකොට අර කල්යාණ මිත්‍ර දෙවිවරු තමන් හොයාගෙන එනවා කියන. ඇවිල්ලා කාලයකට පස්සේ මුණ ගැහිච්ච යාළුවෙක් පරණ මතකයන් සිහි කර කර මතක් කරනවා වගේ කියලා බුදුහාඳුර උපමාවකට පෙන්නනවා. අර දෙවිවරු යා වට කරගෙන මතක් කරනවා පින්වත මතකද? අපි පෙර manuss ලෝකෙ හිටියා ඔබට මතකද? අපි පෙර මේ විදියට බණ ඇහුවා ඔබට මතකද? අපි පෙර මේ වගේ පින්කම් කරා ඔබට මතකද? අපි මේ විදියට පින්කම් කරගෙන තියෙනවා මතකද? මතක් කරගන්න කියලා තමන් එක්ක පෙර එකට භාවනා කරපු කල්යාණ මිත්‍ර දෙවිවරු තමන්ව හොයාගෙන ඇවිල්ලා පෙර මතකයන් සිහි කරලා මතක් කරලා ධර්ම මාර්ගය කරගෙන යනවා කියලා. බලන්න කොච්චර ආරක්ෂාවක් තියෙනවද කියලා මේ ධර්මයේ පුරුදු කිරීමේ ආරක්ෂාව රැකවරනේ. ඒක බුදුහාඳුර ලස්සන උපමාවකින් පෙන්නවා කාලයකට පස්සේ පරණ යාළුවෙක් හම්බුණා වගේ. දැන් විදේශ රටවල් වල ඉන්න ඔබට හොඳ අත්දැකීම් ඇති. සමහරවල් ලංකාවේ වුණත් ඉස්කෝලේ යන කාලේ තියෙන යාළු මිත්‍රකම් විවාහ වෙලා තරුණ වයසට ඇවිල්ලා සමහර රටවල් වලට යනවා. ගම් නගර අතහැරලා යනවා. ඒ යාළු මිත්‍රයෝ ඈත් වෙලා යනවා. සමහරට හොයාගන්නත් නැහැ. අවුරුදු ගානකට පස්සේ සමහර වෙලාවට අවුරුදු 20කට 30කට පස්සේ කොහෙදී හරි හම්බෙනවා. අර පරණ ඉස්කෝලේ යාළුවෝ ඉස්සර එකට බොහොම යාළුකම් තිබ්බයි මතක් හම්බෙනවා. ඒ හම්බෙච්ච ගමන් එකතු වෙලා අර පරණ මතකයන් කතා වෙනවා. මතකද අපි ඉස්සර මෙහෙම කරා? ඒ කාලේ මතකද? ඒ කාලේ ඉස්සර මෙහෙමයි කියලා පරණ මතකයන් දැන් අරයට මතක නැත්නම් ඇයි ඔයාට මතක නැත්තේ? අපි ඉස්සර මෙහෙම ඇයි ඔයාට අමතකද කියලා ඒව මතක් කරවනවා. බුදුරජාන් වහන්සේ වදාළ අන්න ඒ වගේ කිව්වා. කාලයකට පස්සේ හම්බෙච්ච යාළුවෙක් පරණ දේවල් සිහි කර කර මතක් කරනවා වගේ කෙනෙක් දිව්‍ය ලෝකෙ ඉපදුනාට පස්සේ යාට පෙර මතකයන් මතුන් නැතත් කල්යාණ මිත්‍ර දෙවිවරු යා හොයාගෙන ඇවිල්ලා එයාට මතක් කරනවා කියනවා පෙර එකට පින්කම් කරපු හැටි, පෙර එකට භාවනා කරපු හැටි, පෙර එකට කුසල් වඩපු හැටි, ධර්මාවබෝධයට වීරිය වඩපු හැටි මතක් කරලා ප්‍රමාද වෙවි ඉන්න එපා. අපි අප්‍රමාදීව ධර්මයේ හැසිරෙමු. යම් අපි බණහන්න කල්යාණ මිත්‍ර දෙවියන් එක්ක එකතු වෙලා ගුණධර්ම වඩමු කියලා ධර්මයේ පැත්තටම කරගෙන යනවා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන රැකවරණයක්මයි ආරක්ෂාවක්මයි ඒ අයට. ඒ නිසා මේ දේශනාවේ නම සෝතහනු දත සූත්‍රය. දැන් බලන්න ඔබට මේ දේශනාව හොඳට අහගෙන හිටියනම්, මේ දේශනාවේ අර්ථය ජීවිතයට ගලප ගත්තා නම්, මේ දේශනාව හොඳට තේරුණා නම් ඔබට මේ ධර්මයේ හැසිරෙන බණහන කෙනෙක් නම්, ධර්මයේ පුරුදු කරන කෙනෙක් නම්, ගුණ ධර්ම වඩාගෙන ධර්ම මාර්ගය යන්න උත්සාහ ගන්න කෙනෙක් නම් ඔබට ඔබ ගැන විශාල සතුටක්, රැකවරණයක්, ආරක්ෂාවක්, මගේ ජීවිතේ මට ලොකු ආරක්ෂාවක් ධර්මයෙන් තියෙනව නේද කියලා තමන්ට තමන් ගැන ලොකු විශ්වාසයක්, රැකවරණයක්, ආරක්ෂාවක් දැනෙනවා. ඒ ආරක්ෂාව දැනෙන්නේ ඔබ ධර්මීය පුරුදු කරන කෙනෙක් නම්. එහෙමනම් පින්වතුනි, හොඳට ධර්මීය වඩන කෙනෙක්, නිතර බණහන කෙනෙක්, හොඳ සිල්වත් ජීවිතයක් ගත කරන කෙනෙක් නම්, ධර්මීය අවබෝධයේ පිණිස අවංක උත්සාහයක් ගන්න කෙනෙක් නම් මොන විදිහේ විපතකින් මැරුණත්, සිහි කල්පනාව නැතුව මැරුණත්, යම් කිසි ලෙඩකින්, අනතුරකින්, විපතකින් එහෙම මැරුණත් එයා කරපු පිනෙන් එයාට ආරක්ෂාවක් තියෙනවා. එයා පුරුදු කරපු ධර්මයෙන් එයාට ආරක්ෂාවක් තියෙනවා.
ධර්මයේ හැසිරිච්ච කෙනා ධර්මයෙන් රැකෙනවා කියන්නේ අන්නේ නිසයි. ඒ නිසා පින්වතුනි මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල අවංක අදහසින් ධර්මයේ පුරුදු කරන්න. බණ අහද්දී තමන්ට සංසාර දුකින් මිදෙන්න මේ ධර්ම මාර්ගේ මට උපකාර වෙනවා කියන අදහසින් මේ අනුන් සතුටු කරන්නවත් ලෝකෙට පේන්නවත් කාටවත් ඕනෑ නිසා නෙමෙයි. මේක ඔබේ ප්‍රශ්නයක්. මේ සංසාර ප්‍රශ්නේ කවුරුත් නෑ ඔබ බේරගන්න. දුගතියකට වැටුණොත් අපායකට වැටුණොත් කාටවත් ඔබ බේරන්න බෑ. ඒ නිසා අවංක අදහසින් ධර්මයේ පුරුදු කරන්න. ඒ ධර්මයෙන් ඔබට රැකවරණයක් ලැබෙනවාමයි.